ලෝකයේ සිදුවන අභිරහස් ගැන දැනගන්න කැමති කුතුහලයෙන් ඉන්න යාළුවන් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා විශ්ව අගාධේ YouTube channel එකට. හිතන්න සෙල්සියස් අංශකරණ 40ක මාරාන්තික සීතලක් තියෙන මහ රෑක ඔයා ඉන්න කූඩාරම පිහියෙන් ඉරාගෙන සපත්තුවත් කබායක්වත් නැතුව යට ඇඳුම් පිටින් හිමදිගේ කළුවරේම පැනලා දුවන්න තරම් ඔයාව බය කරන්න පුළුවන් මොන වගේ බලවේගයකටද? මේක කිසිම මූවි එකක තියෙන කතාවක් නෙවෙයි. මේක 1959 පෙබරවාරි මාසයේදී රුසියාවේ යූරල් කඳු ඇටිය නගින්න ගිය ඉතාමත් පළපුරුදු දක්ෂ තරුණ කඳු නගින්නන් 9 දෙනෙකුට සිද්ධ වුණ සැබෑ මරණයේ ඛේදවාචකයක්. සති කිහිපයකට පස්සේ ඒ අයගේ මලසිරුරු හිමාතරෙන් හම්බ වෙද්දී මුළු ලෝකයම හොල්මන් වුණා. සමහරුන්ගේ ඇස් දිව අතුරුදහන් වෙලා තිබුණා. තවත් සමහරුන්ගේ ශරීරවල බාහිරින් පොඩි සීරීමක්වත් නැහැ. හැබැයි අතුලාන්තයෙන් දරුණු වාහන අනතුරකට ලක් වුණා වගේ පපුවේ ඇටකටු සහ හිස්කබල් කුඩු වෙලා තිබුණා. ලොකුම පුදුමය තමයි ඒ අය ඇඳගෙන හිටපු ඇඳුම්වල අමුතු විදිහට ඉහළ විකිරණ ශීලීතාවයක් සතහන් වී තිබුණු එක. මේ සිදුවීම රුසියාවේ රහස් මිලිටරි පරීක්ෂණයක්ද නැත්නම් පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක්ද? එදා රුසියාවේ මලවුන්ගේ කන්ද උඩ ඇත්තටම මොකද්ද වුනේ? මම අද කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ අදටත් විසඳා ගන්න බැරි වුණු ඒ බියකරු අභිරහස ගැන. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ ලෝකයේම හොල්ලපු නොවිසඳුණු සිදුවීම් සහ අද්භූත කතා ගැන දිගටම දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මේ කතාව පටන් ගන්නේ 1959 ජනවාරි මාසයේදී රුසියාවේ යූරල් පොලිටෙක්නිකල් ඉන්ස්ටිටියුට් එකේ ඉගෙනගත්ත ඉතාමත් දක්ෂ වගේම කඳු නැගීම පිළිබඳ ඉහළම සහතිකලාභී තරුණයන් කීප දෙනෙක් කන්දක් නගින්න යන සූදානම් වෙලා තියෙනවා. ඒ කණ්ඩායමේ නායකයා වුණේ වයස අවුරුදු 23ක් වුණ ඊගෝර් ඩයට්ලෝ කියන පිරිමි ළමයා. ඊගෝර් ඩයට්ලෝ ඇතුළුව වයස අවුරුදු 24ක් වුණ ඇලෙක්සැන්ඩර් කොලෙවාටෝ, වයස අවුරුදු 23ක් වුණ රුස්තම් ස්ලෝබොඩින්, වයස අවුරුදු 23ක් වුණ යූරි ක්‍රිවොනිශ්චෙන්කෝ, වයස අවුරුදු 21ක් වුණ යූරි ඩොරොෂෙන්කෝ, වයස අවුරුදු 23ක් වුණ නිකොලායි තිබෝ බ්‍රිග්නියෝල්, වයස අවුරුදු 21ක් වුණ යූරි යුඩින්, වයස අවුරුදු 37ක් වුණ සෙමියෝ සොලටාරියෝ කියන මේ පිරිමි ළමයි 8 දෙනයි, වයස අවුරුදු 22ක් වුණ සිනයිඩා කොල්මුගොරෝවා, වයස අවුරුදු 20ක් වුණ ලියුඩ්මිලා ඩුබිනිනා කියන ගෑනු ළමයි දෙන්නත් එක්ක මේ කණ්ඩායමේ ඔක්කොලාම 10 දෙනෙක් හිටියා. මේ අයගේ ඉලක්කය වුණේ ඔටෝටන් කියන කන්ද නගින එක. ඒ ප්‍රදේශයේ වෙසෙන ආදිවාසීන්ගේ භාෂාවෙන් ඔටෝටන් කියලා කියන්නේ එතනට යන්න එපා කියලා කියන එක. ගමන පටන් අරගෙන දින කීපයක් ගියාට පස්සේ කණ්ඩායමේ හිටපු යූරි යුඩීන් කියන පිරිමි ළමයාට දණහිසේ කැක්කුමක් වගේම අසනීප තත්ත්වයක් ඇති වෙන නිසා එයාට අපහු යන්න වෙනවා. යූරි යුඩීන් දැනගෙන හිටියේ නැහැ එයාගේ ජීවිතයේ බේරුවේ එයාගේ ඒ අසනීප තත්ත්වය කියලා. යූරි යුඩීන් ගියාට පස්සේ කණ්ඩායමේ ඉතුරුණ 9 දෙනා ඔටෝටන් කන්ද නගින එක දිගටම කරගෙන ගියා. එයා ළඟ තිබුණු කැමරා එයාලා ලියලා තිබ්බ දිනපොත්වලට අනුව පෙබරවාරි 1 වෙනිදා වෙනකම්ම හැමදේම ඉතාමත් සාමාන්‍ය විදිහට හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඒත් පෙබරවාරි 1 වෙනිදා හවස් වෙද්දී කාලගුණේ ගොඩක් දරුණුවතට හැරෙන්න ගත්තා. දැඩි හිමකුණාටුවයි මීදුමයි නිසා ඒ අයට පාර වැරදිලා සැලසුම් කරපු කන්ද වෙනුවට කොලත් සියාකල් කියන කන්දේ බෑවුමට එනවා. මේ කන්දේ නමේ තේරුම තමයි මලවුන්ගේ කන්ද කියන එක. කාලේ ඉතිරි කරගන්න හිතපු ඊගෝර් ඩයට්ලෝ ආරක්ෂිත වනාන්තරයට යන්නේ නැතුව ඒ විවෘත කඳු බෑවුමේම එයාලගේ විශාල කූඩාරම ගහගෙන රෑ ගත කරන්න තීරණය කරනවා. ඒක ඒ අය ගත්ත අවසාන තීරණය වෙයි කියලා ඒ කවුරුත්ම හිතුවේ නැහැ. මධ්‍යම රාත්‍රියේ උදා වුණා. ඒ කණ්ඩායම රෑ කෑම අරගෙන කූඩාරම ඇතුලේ නිදාගෙන ඉන්න වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා එයාලා ගොඩක් කලබල වෙනවා.
සාමාන්‍යයෙන් කූඩාරමක දොර අරින සිපර් එකක් තිබුණත් එයාලට ඒකට වෙලාවක් තිබුණේ නැහැ. ඒ අය එයාලා ළඟ තිබුණු පිහිවලින් කූඩාරම කපාගෙන එකිනෙකාව තල්ලු කරගෙන එළියට පනිනවා. එළියේ උෂ්ණත්වය ඍණ 40යි. හැබැයි මේ අයගෙන් ගොඩක් දෙනෙක් ඇඳගෙන හිටියේ යට ඇඳුම් විතරයි. සමහරුන්ට සපත්තුවක් දාගන්න වෙලාවක් තිබිලා නැහැ. එයාලා මේ මහා සීතලේ ඝන කළුවරේ මීටර් 1500ක් විතර පහළින් තියෙන කැලෑව පැත්තට දුවන්න පටන් ගත්තා. කණ්ඩායම පොරොන්දුන දිනේට ආපහු ආවේ නැති නිසා ඒ අයගේ පවුල්වල දෙමව්පියන් බලධාරීන්ට මේ ගැන දන්වලා තියෙනවා. ඒ නිසා රුසියාවේ හමුදාව හෙලිකොප්ටර් යවලා මේ අයව හොයන්න පටන් ගන්නවා. අන්තිමේදී ඒ අයට පෙබරවාරි 26 වෙනිදා අර 9 දෙනා අතෑරලා දාලා තිබ්බ කූඩාරම හම්බ වෙනවා. කූඩාරම හිමෙන් වැහිලා තිබුණත් ඒ ඇතුළේ ඒ 9 දෙනාගේ සපත්තු, උණුසුම් ඇඳුම් වගේම සල්ලි ඒ විදිහටම තිබුණා. ඒ ළඟම හිම උඩ තිබ්බ අඩි සලකුණු වගේකුත් මේ අයට හම්බ වෙනවා. ඒ අඩි සලකුණු දිගේ ගියපු සෙවුම් කණ්ඩායමට මුලින්ම හම්බ වෙන්නේ වනාන්තරයේ සීමාවේ ලොකු පයින් ගහක් ළඟ තිබ්බ පළවෙනි මල සිරුරු දෙක. ඒ දෙන්න සැහැල්ලු යට ඇඳුම් විතරක් ඇඳගෙන හිටියා වගේම එයාලගේ අත් අඟුරු වෙනකම්ම පිච්චිලා තිබුණා. එහෙම වෙලා ඇත්තේ එයාලා සීතලෙන් බේරෙන්න ගිනිමැලයක් ගහගත්තත් ගිනිමැලේ නිවිලා යන නිසා සිහිය විකල් වෙලා ගින්නට අත් දැම්ම නිසා වෙන්න ඇති. ඒ වගේ මේ පයින් ගහේ මීටර් 5ක් විතර උඩට යනකම්ම ගහේ අතු කැඩිලා තිබුණා. ඒකෙන් පේන්නේ කවුරු හරි ගහට නැගලා එයාලා හිටපු කූඩාරම තියෙන තැන බලන්න උත්සාහ කළා තියෙනවා කියලා. ඊළඟට මේ පයින් ගහයි කූඩාරමයි අතර මැදදී තවත් මල සිරුරු 3ක් හම්බ වෙනවා. ඒ ඊගෝර් ඩයට්ලෝ ඇතුළු තව දෙන්නෙක්ගේ මල සිරුරු. ඒ වැටිලා හිටපු ඉරියව් වලින් පැහැදිලි උනේ එයාලා අපහු කූඩාරමට යන්න උත්සාහ කරන අතරේ සීතල නිසා මරණයට පත් වෙලා කියලා. අවසානයේදී වෛද්‍ය පරීක්ෂණ වලිනුත් තහවුරු වුණේ මේ මල සිරුරු පහම අධික සීතල නිසා මරණයට පත් වෙලා කියලා. මේ 5 දෙනාගේ මරණයට හේතු හොයාගන්න පුළුවන් වුණත් සෙවුම් කණ්ඩායම් වලට හිතා ගන්න බැරි භයානක අභිරහස දිගෑරෙන්නේ මාස 2කට පස්සේ. ඒ මැයි මාසයේදී ඉතිරි මල සිරුරු 4 වනාන්තරයේ මීටර් 4ක් ගැඹුරු හිමාගලක් ඇතුලේ තිබිලා හම්බ වෙනවත් එක්කම මේ 4 දෙනාම හොඳට ඇඳුම් ඇඳගෙන හිටියා වගේම එයාලා ඉස්සරෝම මැරුණු අයගේ ඇඳුම් ගලවලා ඇඳගෙන තිබුණා. ඒත් මේ 4 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තාව මුළු රුසියාවම හොල්ලලා තිබුණා. මැරුණු 4 දෙනාගෙන් 3 දෙනෙක්ටම දරුණු අභ්‍යන්තර තුවාල තිබුණා. එක්කෙනෙක්ගේ හිස් කබල පුපුරලා තිබුණා වගේම අනෙක් දෙන්නාගේ පපුවේ ඇටකටු සම්පූර්ණයෙන්ම කුඩු වෙලා තිබුණා. වෛද්‍යවරුන් පැහැදිලි කරේ මිනිස්සෙකුට මේ වගේ තුවාල කරන්න බෑ. ඒව මෝටර් රථ අනතුරකදී වෙන ප්‍රබල පීඩනයකට සමානයි කියලා. වඩාත්ම භයානක දේ උනේ ලියුඩ්මිලා ඩුබිනිනා කියන ගෑනු ළමයාගේ දිව S2 වගේම තොල්වල කොටස් අතුරුදහන් වෙලා තිබුණු එක. ඒ වගේම ඒ අයගෙන් සමහරුන්ගේ ඇඳුම්වල අසාමාන්‍ය විදිහට ඉහළ විකිරණශීලීතාවයක් සටහන් වෙලා තිබුණා. එදායේ මාරාන්තික රාත්‍රියේදී සිද්ධ වුණේ මොකක්ද? වසර 60කට අධික කාලයක් තිස්සේ මේ සඳහා විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි මතය හිම තට්ටුවක් කඩාගෙන වැටීම. රුසියානු රාජ්‍යය 2020 දී නිල වශයෙන් ප්‍රකාශ කළේ ඒ අය නිදාගෙන හිටපු කන්දේ බෑවුමෙන් පොඩි උනත් බරින් වැඩි හිම තට්ටුවක් කූඩාරම උඩට කඩාගෙන වැටුණා. ඒ නිසා බය වුණ සහ තුවාල වුණ මේ කට්ටියම කූඩාරම කපාගෙන එළියට ගිය නිසා ඒ අය සීතල නිසා මරණයට පත් වුණා කියලා. මේක 2021 දී ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් පරිගණක ආකෘති මගින් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා තහවුරු කරා. දෙවැනි මතය රුසියාවේ රහස් ආයුධ පරීක්ෂණ. එදායේ ප්‍රදේශයේ සිටි අනෙකුත් කඳුනගින්නන් සහ හමුදා නිලධාරීන් කියලා තිබුණේ එදා රෑ අහසේ අද්භූත තැඹිලි පාට ආලෝක බෝල පාවෙනවා දැක්කා කියලා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ රුසියාව රහස්‍යගතව කළ මිසයිල් හෝ
පැඩිෂුට් බෝම්බ පරීක්ෂණයකට මේ අයව අහුවෙලා තියෙනවා කියලා. ඇඳුම්වල තිබ්බ විකිරණශීලීතාවයට හේතුව ඒක වෙන්න පුළුවන්. 3 වෙනි මතය අධිසර සුළං තරංග. කන්ද ඇති සුවිශේෂී හැඩය නිසා හමන සුළඟින් මිනිස් කනට ඇහෙන්නේ නැති ඒත් මොළයට දැඩි බලපෑමක් කරන ඉන්ෆ්‍රාසවුන්ඩ් තරංග නිර්මාණය වෙන්න ඇති කියලා මතයකුත් තියෙනවා. මේ තරංග නිසා මිනිසාට දරා ගන්න බැරි බයක්, වියරුවක් සහ මානසික ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. ඒ අය ඇඳුම් පවා නැතුව කූඩාරමෙන් පැනලා දිව්වේ ඒ මාරාන්තික ශබ්ද තරංග නිසා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ සිද්ධියට එක එක මත ඇරෙන්න හරියටම නිශ්චිත හේතුවක් අද වෙනකම් හොයාගෙන නැහැ. අද වෙනකොට මේ සිද්ධිය වුණ තැන ඒ කණ්ඩායමේ නායකයව සිහිපත් කරන්න ඩයක්ලොව් පාස් කියලා නම් කළා තියෙනවා. ඒ වගේම ඒ මැරුණු 9 දෙනාව සිහිපත් කරන්න එයාලගේ පින්තූරත් එක්ක ස්මාරකයකුත් හදලා තියෙනවා. විද්‍යාවෙන් මොන පැහැදිලි කිරීම කරත් එදා රෑ ඒ 9 දෙනා මුහුණ දුන්න ඇත්ත සිදුවීම මොකද්ද කියන එක අදටත් රුසියාවේ හිම තට්ටු අතර හැංගිලා තියෙන රහසක්. ඔයාලා හිතන විදිහට එයාලගේ මරණයට ඇත්ත හේතුව මොකක් වෙන්න පුළුවන්ද? හිම තට්ටු නිසාද? නැත්නම් රජයේ රහස් මෙහෙයුමක්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රසවත් අභිරහස් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.